අයිබෝන් හැමෝටම ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්න මොකද වුණේ මාස 7කින් විතර මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මේක හේතුව ඉතින් ප්‍රධානතම හේතුව ඇවිල්ලා A level set එක. A level තින්ද චුට්ටක් විතර බිසි වුණා පහුගිය දවස් ටිකේ ඒත් එක්ක කම්ප්ලීෂන් ආවා. ඊට පස්සේ මේ වීඩියෝ එකක් දාන්න වෙලාවක් හොයාගන්න චුට්ටි අවුලකට තිබ්බේ. මොකද මේකේ කන්ටෙන්ට් එක හදාගද්දි දැන් මට හිතන හැම එකම කියන්න බෑනේ මේකේ කන්ටෙන්ට් එක පිළිවෙලකට හදාගෙන සහ ඊළඟ ඊට වඩා වෙලා යන වැඩේ තමයි මේක එඩිට් කරගන්න එක. මේ ඔක්කොම ෆෝන් එකෙන් තමයි කරගන්නේ. ලැප් එකකින් වර්ක් කරන්නේ. මගේ එකේ ඇත්තට පර්ෆෝමන්ස් මදි. ඒ හින්දා මේ ෆෝන් එකෙන් තමයි ඔක්කොම කරන්නේ. ඔය වගේ හේතු හින්දා තමයි පහුගිය කාලේදී චුට්ටක් වීඩියෝ එකක් දාන්න බැරි වුණේ. පහුගිය කාලේ කියන්නේ මාස 7ක් විතර මම පද විදිහට අන්තිම වීඩියෝ එක දාලා තියෙන්නේ. ඊළඟට මම හිතන්නේ සතුටෙන් කියන එක තමයි කියන්න තිබ්බේ. ඒක මම ඊළඟ සතිය තමයි දාන්න හිටියේ. මට ඇත්තටම මාස 7ක් ගියා දවස් 7ක් කියලා. මේ හරි කොහමරි කමන්නේ. දැන් මෙතනින් ඉස්සරහට කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා වීඩියෝ සීරීස් එක දිගට. ඉතින් මම හිතුවා පොඩි වෙනස්කමක් කරන්න අපේ වීඩියෝ සීරීස් එකේ. කලින් වීඩියෝස් වල අපි අර පොඩි මාතෘකාවක් අරගෙන ඒක පේපර් එකට ફોකස් කරන්න කොහොමද කියලා කතා කරේ. දැන් අපි කතා කරලා සාරාංශකරණය වගේ දේවල්. ඊළඟට හෙඩ්ලයින් දාන්නේ කොහොමද? අන්න ඒ වගේ ඒවා අපි කතා කරේ කම්පිටිෂන්ස් වලදී පේපර්ස් වලට ફોකස් කරන්න කොහොමද කියලා. ඉතින් මට හිතුණා ඒක චුට්ටක් වෙනස් කරලා මේ ඒ අර විෂය කරුණු ගැන පුළුල් අවබෝධයක් ඔයාලට එන විදිහට ඉස්සරහට වීඩියෝස් ගේන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ඊළඟට අපි කතා කරන්නේ කතුවේකී ගැනනේ. කතුවේකියක් කියන්නේ මොකක්ද කියන එක ගැන අපිට අපේ ඉස්කෝලේ සිලබස් එකේ 10 11 වසරේදී උගන්වනවා. එතනින් එහාට ගියපුවාම A level සිලබස් එකේ මොනවද කියන්නේ. ඊට පස්සේ එතනින් එහාට ගියපුවාම තියෙන කරුණු මොනවද කියන දේවල් ගැන ලොකු අවබෝධයක් ඔයාලට දීලා ඊට පස්සේ අපි කොහොමද කම්පිටිෂන් වල පේපර්ස් වලට මුහුණ දෙන්නේ කියන එක සම්බන්ධව කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට වීඩියෝස් වල පොඩි වෙනසක් කරන්න. ඉතින් ඒතකොට ඉස්සරහට චූටි වීඩියෝ විනාඩි 10 15 කැලේ සමහරට විනාඩි 20 30 වගේ වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා ඕගොල්ලන්ට දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා. මේ වෙනකන් හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් subscribe කරලා තියාගන්න, bell notification on කරලා තියාගන්න. ඉස්සරහට මම සතියකට සැරයක් විතර වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට ගොඩක් වැදගත් දේවල් මේ channel එකේ වැටෙයි. ඒ නිසා ඇක්ටිව් එකේ ඉන්න. අපි එනම් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා මේ වීඩියෝ සීරීස් එකේ සිංහල නිවුස් එඩිටිං සම්බන්ධව ඔයාලට කම්පිටිෂන්ස් වලට මුහුණ දෙන්නේ කොහොමද? ඊළඟට පත්තර වලට ලියන්න ඔයගොල්ලෝ වෘත්තිමය වශයෙන් යනවා නම් කොහොමද ඒ ප්‍රොසීඩියර් එක වෙන්නේ? ඊළඟට channels වලට යනවා නම් කොහොමද ඒවට කටයුතු සිද්ධ වෙන්නේ? ඒ හැම දෙයක් ගැනම අපි ඉස්සරහට කතා කරමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.